right. අපි මෙහෙම හිතමුකෝ. අපි හිතමුකෝ අපිට ඕනි දවස හොයාගන්න කියලා. දිනය නෙවෙයි දවස. අපි මේ ඉන්න අවුරුද්ද ගමුකෝ 2025. මේ 2025 ජනවාරි මාසේ පළවෙනිදා මට මතක විදිහට බදාදා දවසක්. හරි. බදාදා දවසක් නම් අනිවාර්යයෙන්ම 2025 12 වෙනි මාසේ 31 කියන්නේ අනිවාර්යයෙන්ම බදාදා දවසක්ම තමයි. හරි. මොකද 2025 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. අධික අවුරුද්දක් නොවන අවුරුදු වල අවුරුද්ද පටන් ගන්න දවසෙන්ම තමා අවුරුද්ද අවසන් වෙන්නේ. හැබැයි ඕක අපි හිතමුකෝ අධික අවුරුද්දක් කියලා. අපි ගමුකෝ 2024. 2024 ජනවාරි පළවෙනිදා අපි හිතමුකෝ සඳුදා දවසක් කියලා. හරි. එතකොට 2024 12 වෙනි මාසේ 31 කියන්නේ අවසාන දවසනේ. අනේ එදා අඟහරුවාද දවසක් වෙනවා. හරි. ඒක තමයි සරලම නීතිය. මොකද්ද? අධික අවුරුද්දක් නොවන අවුරුද්දක නම් පටන් ගන්න දවසෙන්ම තමයි අවසන් වෙන්නේ. හැබැයි අධික අවුරුද්දක් දවස නම් පටන් ගන්නේ සඳුදාගෙන් නම් ඒ අවුරුද්ද අවසන් වෙන්නේ ඊට පස්සේ දවසේ.